ADMT G1 මැෂින් එක මේ පොළොවට ෆිට කරගන්න තියෙන්නේ. ඊට අපිට මේකෙන් පවර් ඔන් ඔෆ් කරගන්න තියෙන පවර්. අපිට මේ Bluetooth පෙන්වන්නේ මේ කහපාට බල්බ් එක ඉන්ඩිකේට් කරලා බල්බ් එක ඔන් වුණාම මේ සර්ජින් බල්බ් එක තමයි කොළ පාට වෙන්නේ. ඊට පස්සේ මේ අපිට ෆෝන් එකෙන් තමයි මේ විදිහට මේකේ සම්පූර්ණ ඩීටේල් ටික බලා ගන්න පුළුවන් මේ ඇප් එක හරහා. මේ විදිහට ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන මේකේ මේ විදිහට මේ මොඩල් එක සිලෙක්ට් කරගෙන කන්ෆර්ම් කරගත්තාම මේ විදිහට ඩීටේල් ටික වැටෙන්න ඕනේ. ඊට පස්සේ අපිට මෙතනින් පුළුවන් මෙෂරින් එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ස්ටැකින් ඩෙප්ත් එක සිලෙක්ට් කරගන්න. ස්ටැකින් පොඩ් ගන්න 1 මීටර් 1 මීටර් වගේ යන හින්දා ඒක ඒ විදිහට සෙට් කරගන්න පුළුවන්. ස්ටැකින් ටයිම් ගන්න මේකේ දාන්න පුළුවන් අපිට. මේ විදිහට තමයි ස්ටැකින් පීරියඩ් 32ක් යනකම් ඉදිරියට අරගෙන යන්න පුළුවන් මේ මැෂින් එක මේ ඒකාකාරව හරි තිරස්ස පොයින්ට් දෙකකට සිලෙක්ට් කරගත්තා. ඊට පස්සේ මේ විදිහට ප්‍රොජෙක්ට් නේම් එකක් දාගන්න තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට කන්ෆර්ම් කරගත්තා. මේක සම්පූර්ණ ඩීටේල් ටික මේ ඇප් එක කරන විදිහේ අපේ වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා. අපි මේ බේසික් මේක පෙන්වන්න තමයි මෙහෙම ගෙනාවේ. මේක මේ කොළ පාට බල්බ් එක ඉන්ඩිකේට් කරලා ඉවරලා බීප් නාදයක් එක්ක මේක හැමම නවතිනවා මැෂින් එක. ඊට පස්සේ ඒ කියන්නේ ඒ අපි පොට් කරපු මේක පොළොවට සම්බන්ධ කරපු තැන ස්කෑන් එක අරගෙන ඉවරයි. එතකොට එතනින් ගලවලා ඊට මීටර එක ඉදිරියට හැපැත්තෙන් ආයි මේක ඒ විදිහටම පොළවේ අනින්න ඕනේ. ඊට පස්සේ එතනත් ඊට පස්සේ ඒ වගේම කන්ටිනියු විදිහට අපි දාපු ස්ටැගින් පීරියඩ් ගාන කරගෙන යන්න ඕනේ ඉස්සරහට. ඒ විදිහට තමයි මේක වෙන්නේ.
මේ විදිහට ඔය එලාම් එක වැදිලා ඉන්ඩිකේට් වෙනවා. එතකොට කරන්න ඕනේ නැවතත් අර විදිහටම ගලවලි වෙලා මේ විදිහට ෆිට කරගන්න පොළවට. අපි අවසානට හරියටම අපි මේ ගත්තාම මේ වගේ මේ රිපෝට් එකේ එන්නේ. මේ අපි දැන් මෙතන පීරියඩ් 7ක් ගහපු රිපෝට් එකක් තමයි මේ තියෙන්නේ. 20 meters දාලා ගහලා තියෙන රිපෝට් එක. මේ විදිහ තමයි අවසාන රිපෝට් එකේ එන්නේ. ගෝල් කලයක දම් පාටින් පෙන්වන මේ විදිහට වතුර කැවිටි ඕන දෙයක් බලන්න පුළුවන්. මේක පාවිච්චි කරන්න පුළුවන් මේ සොප් සොයිල් එකක පමණයි. මේක G1 මැෂින් එක.